කාලේ මම මේ වැඩිපුරම අයිස්ක්‍රීම් හැදුවා. එක ෆ්ලේවර්ස් ඔක්කොම. අයිස්ක්‍රීම් ඔක්කොම හැදුවා. කොෆි හැම එක ෆ්ලේවර් එකම හැදුවා. ටයිම් එක තියනනේ ගෙදරට වෙලා ඉන්න. ඊට පස්සේ මේ බීට් එකක්වත් තිබ්බේ නෑ. මේ කේක් ගොඩාක් මම දැක්කා ඒ දවස්වල. ඊට පස්සේ මම හස්බන්ඩ් ඔය ටවුන් එකට එක දවසක් මේ කර්ෆියු අයින් කරන්නේ. එතන මම කිව්වා බීට් එකක් වගේ තිබ්බ පොඩක් බලන්න කියලා. මම දන්නේ නැහැ ගණන්වත් කියලා. සේල් එක තිබිලා ඒ දවස්වල 1500කට පොඩි හෑන්ඩ් බීට් එකක් මට ගෙනලා දුන්නා. ඊට පස්සේ ඒකෙන් තමයි මම බබාගේ කේක් එකත් හැදුවා. ඊට කලින් එකක් හැදුවා. හරියට මිතින් දැනගෙන නෙමෙයි හැදුවේ. ඊට කලින් හැදුවේ කොයි මොන වගේ උත්සවයකට නැත්නම් ගෙදර කන්න? ගෙදර දැන් අර මේ කොරෝනා කාලේනේ. ඒ හින්දා ගෙදර කන්න දැන් අයිස්ක්‍රීම් හදනවා වගේ කේක් හදනවා. වැඩකුත් නෑ. ඊට කලින් අර කේක් බැටර් එක සෝස් පෑන් එකේ දාලා හදන ඒ වගේ දේවලුත් කරා ඉතින්. මට කාලේ තියෙන නිසා ඊට පස්සේ නිකන් චොක්ලට් කේක් කන්න මං ආසයි කොහොමද. ඊට පස්සේ චොක්ලට් කේක් එකක් එහෙනම් හදමු කියලා හැදුවා. කේක් එක ආවා හොඳට. රහත් තිබ්බා. ඉතුරුනෙත් නෑ කෑල්ලක්වත්. ඊට පස්සේ තමයි බබාගේ උපන්දිනේට හදන්න උනේ. ඉතින් ඊට පස්සේ තැටි මොනවත් තිබ්බේ නෑ. අර රයිස් කුකර් එකේ මේ ස්ටීම් කරන කොටස තියෙන ඉන්දියාප්ප තමයි කොටස ඒකෙන් දෙකක් අරගෙන තට්ටු දෙකට වගේ ඩෝල් කේක් එකක් තමයි හැදුවේ. ලේසි පහසුවෙන් හදලත් නෑ. ඊට පස්සේ මේ හස්බන්ඩ් මයි දෙන්නම එකතුලා දැන් ඒක කොට්ටු වෙලා කොහමද හදාගත්තා. බේක් කරගත්තා අර කේක්. මොකෙන්ද බේක් කරේ? අර මේ එයා ෆ්‍රයි වගේ චිකන් ෆ්‍රයි කරන එකේම තමයි. අවන් එකක් නෙමෙයි. ඉතින් ඒක අර ඒක බේක් කරගන්න පුළුවන්. ඒකේ උඩින් හීට් එක වදින්නේ. එතකොට උඩ ටිකක් කර වෙනකන් ඉන්න ඕනේ. යට බේක් වෙන්න වැඩිපුර බැටර්ස් දාලා උඩ අයින් කරන්න ඕනේ ඉතින් ටික. අවන් එකක් තිබුණේ නෑ ගෙදර. ඊට පස්සේ කොහොමද දැන් කේක් එක අයිසින් කරගන්න ඕන. දැන් දන්නේ අයිසින් පදම දන්නෙත් නැහැ. ඊට පස්සේ දැන් අයිසින් එක හදාගෙන අයිසින් කරන්න ගත්තා. දැන් අතන ගෙන්නපු ටූල්ස් වල නොසෙල් පයිපින් බෑග් ටික තිබ්බා. දැන් අයිසින් කරනවා නෑ ගැලවිලා වැටෙනවා අයිසින් එක කේක් එකකින් පල්ලෙහාට. ඊට පස්සේ ෆ්‍රිජ් එක ඇරලා ෆ්‍රිජ් එක ඇතුලේ තියාගෙන අයිසින් කරා. දවසම කරා ඒ වැඩේ. දවසම කරලා ෆ්‍රිජ් එක ඇතුළට දාලා මල් පම් පූජා කරනවා වගේ වැඳලා ෆ්‍රිජ් එක ඇතුළට දාවකට පහුවදා බබාගේ බර්ත්ඩේ එක. එයාටත් ආසයි මම කේක් එක හදනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ එයා නිදි අතරේ ඩෙකරේෂන් එකක් කරලා දෙයා. කේක් එක හදනවා දැක්කා. ඉතින් එයාටත් ඒක අලුත් අත්දැකීමක්. ඊට පස්සේ වහලා තියලා කොහමරි හොඳටම රහටම තිබ්බා ඒ කේක් එක. දැන් අයිසින් එක එහෙම වෙන්න හේතුව මොකද්ද වෙලා තියෙන්නේ? අයිසින් එක වෙන්න හේතුව සාමාන්‍යයෙන් අපි පදම ගන්න 1:3 අනුපාතනේ. හරි. එතකොට ඒකට අපි සමහර වෙලාවට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ඇඩ් කරනවා. ඒ මොනවද දන්නේ නැහැ. 1:2 අනුපාතේ දාලා අරන් තියෙනවා. අරන් තියෙනවා. එතකොට මේ දවල් සාමාන්‍යයෙන් 12කට වගේ අයිසින් එකම සම්පූර්ණ අර බටර් එක දිය වෙන්න බලනවා. මෙල්ට් වෙන්න බලන එක උදේ හැරි එක්ක හවස හරි. තමයි දැන් ඉතින් දන්නවා. දැන් දවල්ට උනත් කේක් එකක් හදාගන්න අයිසින් කරන්න දන්නවා. හරි. කොහොමද දැන් අයිසින් එක හදාගන්නේ කියන එක දැන් දන්නවා. ඒ දවස්වල දන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි බබාගේ කේක් එක හොඳට රසටම ආවා. හැමෝම කාපුවම මේක පුදුම රහයි. කඩේ කේක් වලට වඩා රහයි. කාපු රහම කේක් එක කියන එක කිව්වා. ෂා කොහොමද එතකොට එදා දැවුනේ? එතකොට හරි සතුටුයි. කියාගන්න බෑ ඒ සතුටේ. මොකද මගේ අතින් මම දන්නේවත් නැති හිතපුවා නැති දෙයක් හින්දා. ඊට පස්සේ පටන් ගන්නකො මේ වගේ බිස්නස් එකක් කියලා දැන් ඉතින් ටික ටික කියන්න ගත්තා.